නිර්තික මෝසම සක්‍රිය වීමත් සමගම දිවයිනේ සමහර ප්‍රදේශවල අධික වර්ෂාපතනයක් පැවතුණා. ඒ වගේම නායම් ස්ථාන කීපයක් වාර්තා වෙලා තිබෙනවා. මරණ කීපයක් වාර්තා වෙලා තිබෙනවා. ඊයේ සිටම අපේ ආපදා කළමනාකරණ ඒකකය මැදිහත් වෙලා ආරක්ෂක අංශවල සහාය සහිතව පොලිසිය සහාය සහිතව මේ මුදා ගැනීමේ කටයුතු කරනවා. දැන්ටමත් ආරක්ෂිත ස්ථාන ගොඩනගලා පවතින්නේ. අපේ බලාපොරොත්තු තිබෙන්නේ ජීවිත හානි අවම කර ගැනීම සඳහා මේ අවදානම් සහිත ස්ථාන වලින් ජනතාව හැකි පමණ ඉවත් කිරීම, ඉවත් කරලා සුරක්ෂිත මධ්‍යස්ථාන රඳවා ගන්නා ජනතාවට අවශ්‍ය කරන ආහාර, සෞඛ්‍ය පහසුකම් ඇතුළු සියලු පහසුකම් ලබා දීම රජය කටයුතු කරනවා. දැන්ටමත් අපේ දිස්ත්‍රික් ලේකම්වරු සහ රාජ්‍ය ලේකම්වරු මේ කටයුතු සම්බන්ධීකරණය කරගෙන යනවා. එනිසා මේ වැසි සහ නායාම් තත්වයේදී පුළුවන් තරම් අපි බලන්නේ ජනතාවගේ ජීවිත ආරක්ෂා කරගනිමින් මේ තත්ත්වය පහ වෙන තෙක් ඔවුන් සුරක්ෂිත මධ්‍යස්ථාන රඳවාගෙන කටයුතු කිරීම. ඒ වගේම අපි ජනතාවටත් කියනවා කාලගුණ දෙපාර්තමේන්තුවෙන් නිරන්තරයෙන් නිකුත් කරන කාලගුණ අවධානාත්මක තොරතුරු පිළිබඳ අවධානයෙන් ඉන්න. සමහර තැන්වල අපිට ජලාශවල වාහන විවෘතකම් සිදු වෙනවා. ඒ සම්බන්ධයෙන් වාරි මාර්ග දෙපාර්තමේන්තුව සහ අදාළ ආයතන කලින් දැනුම් දීම කරනවා. ඒවට ප්‍රතිචාර දක්වන්න මේ රාජ්‍ය ආයතන මගින් දැනුම් දෙන පණිවිඩ නොසලකා ඉන්න එපා. ඔබ හිතුව මත තීන්දුව ගන්න යන්න එපා. ඒ අනුව කටයුතු කරන්න ඔබේ ආරක්ෂාව වෙනුවෙන් අපි කටයුතු කරනවා. මේ ආපදා තත්ත්වය ඕනෑම ආපදා තත්ත්වයකට මුහුණ දීම සඳහා අවශ්‍ය කරන රෝහල් පද්ධතිය සහ අපේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරු ඒකට සූදානම් වෙලා ඉන්නේ. ආපදා කළමනාකරණ ආපදා තත්ත්වයක් පවතිනකොටම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ විසින් අදාළ කරන සියලුම පාර්ශ්වයන් කැඳවලා මේ ගැන දැනුවත් කරනවා, සාකච්ඡා කරනවා. සෞඛ්‍ය පද්ධතිය මේ ගැන සූදානම්. අපේ රෝහල් සහ මොචේරිය ඇතුලේ සියලු දේවල් සූදානම් කරලා තිබෙන්නේ. කොහොමත් මේ වැසි තත්ත්වයෙන් පස්සේ එළබෙන සාමාන්‍ය වසංගත තත්ත්වයන්ට උනත් ඒකට අපි මුහුණ දෙන්න පුළුවන්. දිත්ත වගේ දැවන්ත ආපදාවකින් පස්සෙත් එවැනි වසංගතයක් එන්නේ නැති විදිහට කටයුතු කරන්න සෞඛ්‍ය අංශ සමත් වුණා.